ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ නෞකා අනතුරක් ලෙස සැලකෙන ටයිටැනික් නෞකාවේ කතාව ඔබ අසා තිබෙනවාද? 1900 දශකයේ මුල් භාගයේදී මුහුදු ගමනාන්තය ඉතා ජනප්‍රිය වෙමින් තිබුණා. එම කාලයේ විශාලතම සුඛෝපභෝගීම සහ ආරක්ෂිතම නෞකාව නිර්මාණය කිරීමේ අරමුණින් ටයිටැනික් නෞකාව ඉදිකරනු ලැබුවා. මෙම දැවැන්ත නෞකාව ඉදිකිරීමට වසර 3කට ආසන්න කාලයක් ගත වුණා. එය දිගින් මීටර් 269කට වැඩි වූ අතර එහි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 3000කට ආසන්න පිරිසක් ගමන් කළ හැකි වුණා. 1912 අප්‍රේල් 10 වැනිදා ටයිටැනික් නෞකාව එංගලන්තයේ සවුත්හැම්ප්ටන් වරායෙන් නිව්යෝර්ක් නගරය බලා සිය මංගල ගමන ආරම්භ කළා. නෞකාවේ ධනවත් ව්‍යාපාරිකයන්, සංචාරකයන් සහ නව ජීවිතයක් සොයා ඇමරිකාවට යන සාමාන්‍ය ජනතාව ඇතුළු විවිධ පිරිස් ගමන් කරමින් සිටියා. ගමනේ සිව්වැනි රාත්‍රිය වූ 1912 අප්‍රේල් 14 වැනිදා උතුරු ඇට්ලාන්ටික් සාගරයේ අයිස් කඳු ඇති බවට අනතුරු ඇඟවීම් කිහිපයක් ලැබුණා. නමුත් නෞකාව ඉහළ වේගයකින්ම ගමන් කළා. රාත්‍රී 11:40ට පමණ නිරීක්ෂකයන් ඉදිරියේ විශාල අයිස් කන්දක් දැකගත්තා. නෞකාව හැරවීමට උත්සාහ කළත් එය ප්‍රමාද වැඩි. අයිස් කන්ද නෞකාවේ පැත්තක ගැටී එහි කොටස් කිහිපයකට හානි සිදු වුණා. ආරම්භයේදී බොහෝ මගින් අනතුරේ බරපතල බව තේරුම් ගත්තේ නැහැ. නමුත් ටිකෙන් ටික ජලය නෞකාව තුළට ගලා ඒමත් සමග තත්ත්වය භයානක වුණා. ලොකුම ගැටලුව වූයේ නෞකාවේ සිටි සියලු දෙනාටම ප්‍රමාණවත් ජීවිතාරක්ෂක බෝට්ටු නොතිබීමයි. බොහෝ බෝට්ටු පවා සම්පූර්ණයෙන් පිරී නොමැතිව මුහුදට යවා තිබුණා. 1912 අප්‍රේල් 15 වැනිදා අලියම 2:20ට ටයිටැනික් නෞකාව සම්පූර්ණයෙන්ම සාගරයට ගිලී ගියා. අනතුරෙන් පසු ලෝකයේ නාවික ආරක්ෂක නීති විශාල වශයෙන් වෙනස් වුණා. සෑම නෞකාවකම ප්‍රමාණවත් ජීවිතාරක්ෂක බෝට්ටු තිබිය යුතු බවට නීති පැනවුණා. 1985 වසරේදී ටයිටැනික් නෞකාවේ අවශේෂ ඇට්ලාන්ටික් සාගරයේ මීටර් 3800කට වැඩි ගැඹුරකින් සොයාගනු ලැබුණා. අදටත් එය මුහුදු පතුලේ පවතින අතර ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ නෞකා අනතුර ලෙස සැලකෙනවා. මිනිස් තාක්ෂණය කොතරම් දියුණු වුවත් ස්වභාව ධර්මය ඉදිරියේ ඒ සෑම විටම බලවත් නොවන බව ටයිටැනික් කතාව අපට මතක් කර දෙනවා. ටයිටැනික් කතාවේ ඔයා ආසම කොටස මොකක්ද කියලා කමෙන්ට් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.